RefNAC ටෙක්නීෂියන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම අද සාදරයෙන් පිළිගන්නවා අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් කරන්නේ ශීතකරණ පද්ධතියක ගෘහත් ශීතකරණ පද්ධතියක දක්නට ලැබෙන හෝ දක්නට ලැබෙන්නේ නැති ශීතකාරක කොටස් පිළිබඳව. ඒ කියන්නේ ශීතකාරක ගමන් කරන කොටස් පිළිබඳව කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කම්ප්‍රෙසර් එක නැත්නම් සම්පීඩකය, දෙවෙනියට අපිට හඳුන්වන්න පුළුවන් ද්‍රවීකාරකයවත් කන්ඩෙන්සර් එක. ඊළඟට එක්ස්පෙන්ෂන් ඩිවයිස් එක විදියට කේශික නලයවත් කැපිලරි ටියුබ් එක. ඊළඟට මෙතන තියෙනවා එවපරේටරය. ඔය පද්ධතියේ තියෙන ප්‍රධාන වශයෙන්ම හඳුන්වන්න පුළුවන් කොටස් හතරක් තියෙන්නේ. ඊළඟට අපිට දැක ගන්න පුළුවන් වෙනවා තව කොටසක්. මෙතන තියෙන මේ කොටස මේකට කියන්නේ ෆිල්ටර් එක. ඒ වගේම මෙතන තියෙනවා සක්ෂන් ඇකියුමුලේටරය. ඔය තමයි තියෙන සම්පූර්ණ පද්ධතිය. අපිට දැක ගන්න පුළුවන් වෙන කොටස් එළියට තියෙන්නේ ගොඩක් අඩුවෙන්. නමුත් මේ තමයි සරලව ශීතකාර ගමන් කරන පද්ධතිය. සම්පීඩකය ගැන කතා කරනකොට මේ සම්පීඩකයෙන් ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ සම්පීඩකයේ ශීතකාරක යම් පීඩනයකට ලක් කරලා පීඩනයකින් මේ පද්ධතිය පුරාම සංසරණය කිරීමක් තමයි සරල වශයෙන්ම මේකෙන් සිදු කරන්නේ. මේ සම්පීඩකයේ වර්ග 4ක් තියෙනවා. සම්පීඩක වර්ග 4න් මෙතන දක්නට ලැබෙන්නේ අද දක්නට ලැබෙන ඇටයුමේ තියෙන්නේ අණුවැටුම් සම්පීඩකයක්, පිස්ටන් භාවිතයෙන් වැඩ කරන සම්පීඩකයක්. මේ සම්පීඩකයේ දැක් ගන්න පුළුවන් නල තුනක්. මේ නල තුනේ මෙන්න මේ තියෙන නලය ඩිස්චාර්ජ් ලයින් එක කියලා හඳුන්වන නලය. ඊළඟට මෙතන තියෙන නලය සර්විස් වෑල්ව් එක සම්බන්ධ කර තියෙන නලය. ඊළඟට මෙතන මේ සක්ෂන් නලය. ඊළඟට ඩිස්චාර්ජ් එක. මේ ඩිස්චාර්ජ් එකෙන් තමයි සම්පීඩකයෙන් ප්‍රෙෂර් කරන ගෑස් එක පද්ධතිය පුරා ගමන් කිරීමට ආරම්භ වන්නේ. ඩිස්චාර්ජ් එකෙන් එන ගෑස් එක මේක එන්නේ වේපර්. මේ වේපර් ඇවිල්ලා මේ ද්‍රවීකාරකයට ඇතුල් වෙනවා. මේ ද්‍රවීකාරකයෙන් කරන්නේ ශීතකාරකයේ තිබෙන තාපය ඉවත් කිරීමක්. මේකේ කොටස් තුනකට සරල වශයෙන්ම බෙදාගත්තොත් අපිට බෙදා ගන්න පුළුවන් මේ පද්ධතිය මේ ටික මේ මැදක් හරියක් යනකම්ම තියෙන්නේ වාෂ්ප. ඊළඟට මැද වාෂ්ප සහ ද්‍රව මිශ්‍රණයක් පවතිනවා. මෙතෙන්ට ගියා මේ යට හරිය තියෙන්නේ සම්පූර්ණයෙන්ම ශීතකාරක ද්‍රවයක්. මේ ශීතකාරක ද්‍රවය ඊළඟට ගමන් කරන්නේ මෙතන තියෙන ෆිල්ටර් එකට. ෆිල්ටර් එක මගින් ශීතකාරකය යම් පීඩනයකට ලක් කරලා එක්ස්පෙන්ෂන් ඩිවයිස් එක. මේ එක්ස්පෙන්ෂන් ඩිවයිස් එක ගැන කතා කරනකොට ශීතකරණ සහ වායු සමීකරණ ශාස්ත්‍රයේ එක්ස්පෙන්ෂන් ඩිවයිස් 7ක් ගැන කතා කරනවා. ප්‍රාථමික එක්ස්පෙන්ෂන් ඩිවයිස් එක තමයි මේ තියෙන්නේ කැපිලරි නලය. මේ කැපිලරි නලය හෙවත් කේශික නලය, කැපිලරි ටියුබ් එක හෙවත් කේශික නලය. එතනින් ශීතකාරක ද්‍රවය විදීමකට ලක් කරනවා මේ තියෙන ද්‍රවීකාරක මේ වාෂ්පීකාරකයවත් එවපරේටරයට. එවපරේටරයට ගමන් කරන ශීතකාරක ද්‍රවය පද්ධතිය කූල් කරමින්, ඒ කියන්නේ පද්ධතිය ඇතුලේ තියෙන තාපය ඇද ගැනීමක් සිදු කරනවා මේ ද්‍රවීකාරකයේ ගමන් කරන ශීතකාරක මගින්. ඒ ශීතකාරක මගින් පද්ධතිය මේ තුල තියෙන තාපය ඇදගෙන එහෙම ක්‍රමානුකූලව ඇවිල්ලා ඇකියුමුලේටරය මගින් මේක ශීතකාරක ඇකියුමුලේටරයට යනවා. මේ ඇකියුමුලේටරයට කරන්නේ සම්පීඩකයට ඇතුල් වෙන ද්‍රව ප්‍රමාණය නැති කරලා වාෂ්ප වලටපත් කරලා මේ නලය දිගේ ඇතුල් කරනවා සම්පීඩකයට. සම්පීඩකයෙන් මේ පිස්ටන් මගින් ක්‍රියා කරන සම්පීඩකයෙන් නැවතත් කරන්නේ පීඩනයකට ගෑස් එක පීඩනයකට ලක් කරලා ද්‍රවීකාරකයට උදාහරණයකට. ওই විදිහට තමයි සම්පූර්ණ පද්ධතිය පුරාවටම ශීතකාරක ගමන් කිරීමක් සිදු කරන්නේ. මේ සරලව ගෘහස්ත ශීතකරණයේ පද්ධතියක ප්‍රධාන කොටස් මෙන්ම අණු කොටස් මගින් ශීතකාරක සංසරණය වෙන කොටස් කීපය තමයි කතා කරේ. එහෙනම් අදත් YouTube channel අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.